පුතේ කරදර කරන්න දුන්නට නිකන් විතර මොනව කරන්න? දරුවට දෙස්සල් කරන්නේ ඈ? දරුවට පාර කියනවයි ඈ? දරුවගේ ගමට උදව් කරනවයි? උදව් කරනවා නම් නිත්‍යාකාරව හරියාකාරව ශරීරයට ආරෝග්‍ය දෙන්න ඕනේ හරියාකාරව බලපෑම ගන්න ඕනේ. පැහැදිලිද? එහෙම කරොත් දරුවගේ ශරීරයම වෙන්නම නැත්තම් උඹට එහෙම ඉන්න බෑ. පැහැදිලිද? නා තත්ත්වනාජිතේ නමස්කාර සතියේ මුක්ඛ මහදේවයන් නමස්කාර කරනවා. පුළුවන් ශරීරයේ ඉන්න හැබැයි දරුවගේ කැමැත්ත පරිදි. පැහැදිලිද? තත්තාරි නොලකත්තවාඩි මා දෙවිතවාඩි. යපි කියනකම් හැබැයි නිත්‍යාකාරව ශරීරයේ ඉන්න ඕනේ හරියාකාරව. දරුවට වදින්න බෑ. පැහැදිලිද? තේරුණාද උඹට? අනේ නා තත්තාරි මම කොත්තලාද මම හිරේ කපලා දෙන්න උඹ හරියට ඉන්නවා කියන පොරොන්දු වෙන්න ඕනේ. පැහැදිලිද? මම කියනවනේ අපි සාමාන්‍යයෙන් මම හිර වෙලා ඉන්නේ කියලා කියන්නේ. සරි. ඒක තමයි පුතේ මම උඹට කියන්නේ. ඔයාලට හැමදේම කරන හැබැයි උඹට හැමදේම මොහොම ඉන්න පුළුවන් දුනගුල. ඈ? බෑ නේද? ඈ? පුළුවන්ද? ඔහොම ශරීරයකට පුළුවන්ද? ඈ? එහෙනම් ශරීරයට එනවනම් හරියාකාරව එන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? හරිද? එහෙනම් නිසියාකාරව මම කියනකම් නැවත නුඹට ආයෙ වෙන්න බෑ. පැහැදිලිද? නා සත්තාඩි මහා කඩවල සත්ත්ව. බුඛා දේවහා සත්තාඩි මහා සත්ත්ව. ඔබට පේනවනේ? රද්දනාහිර කාලී නාසොත්ත වඩු මහා කාලී භද්‍රකාලී නාම සත් වඩින්නේ. එනා අදාරිතේ. නිසියාකාර දරුවෝ ශරීරයෙන් ඉවත් වෙන්න ඕනේ. ඍතුමක්වත් තියෙන්න බෑ නැවත. නා සත්ත වඩිමුලවල මා. රෝම් කාර්යය සත්‍ය වෙන්නේ. හිත වෙන්න ඕනේ නිසියාකාරව. ශරීරයේ සිදු රෝගාතුරයක් කියන්න බෑ. ඉති එල්ලාම සත්‍යම මම ඒ බේර ගන්නකන් තමයි උඹට මම කියන්නේ එන්නේ නැතුව ඉඳපන් මම අනිවාර්යෙන් මේක කපල සුද්ධ කරලා උඹට හරි කරලා දෙනවා උඹ පොරොන්දු වෙනවා කියන පරිදි අන්දනාල්කෝ කොහොමද හිරේ කපන්න තේරුණාද එපාඩු තෝන් සමාජ දෙකලා කියන්නේ කිව්වානක දුක්ඛ කතනවා කොහොමද විශ්වාස වෙන තරමට උඹට මම කරලා පැහැදිලිද කියන්නේ එහෙනම් හරියාකාරව මම වැඩ ටික කරන්නේ ඔබ කරන හැටි බලලා. ඔබ හරියාකාරව මට මේ වැඩේ කරලා දුන්නොත් මම ඒ හරියාකාරව ඔබව සුවපත් කරලා මේතර හරියාකාරව සයින් හිටවලා දෙන්නම්. අපි ධර්මගේ මොනවද මම වැඩ කරලා සරේ නා සත්වවඩ මම කියලා තියෙනවා. පැහැදිලිද? මට කියලා තියෙනවා නා සත්වවඩ මම සුත්තදේ සිතාවඩම. ඒක හරියට දරුවට ජීවිතේට ඉඩ දෙන්න. දරුවට හැමතේම පාරක් කියලා දෙන්න. ජනමානසික උදව් කරන්න. මොකද ඒ තරම් හරි ගස්සලා දෙනවා. පැහැදිලිද? හරිද? හරි. එහෙනම් මම